හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා Healing Voice Studio YouTube channel එකට. මගේ channel එක subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි, ගොඩාක් ස්තුතියි. ඉතින් විශ්ව ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තිය, ආධ්‍යාත්මය හරහා ඔයාගේ ඔය ජීවිතේ ඉතාම පහසුවෙන් ලස්සන කරගන්න, සාර්ථක කරගන්න, උදව් වෙන්න, එකතු වෙන්න Healing Voice Studio මගේ YouTube channel එකත් එක්ක. ඉතින් subscribe කරපු නැති ඔයාලා හැමෝටම මගේ channel එක subscribe කරන්න කියලත් ආදරෙන් ආරාධනා කරනවා. ඔයාට කවදා හරි හිතිලා තියනවද කිසිම හේතුවක් නැතිව මේ දේ ඉස්සරහට මෙහෙම වෙයි කියලා වගේ? එහෙම දැනුණ වෙලාවක් තියනවද? සමහර විට ඒ දැනීම ඔයාගේ sixth sense වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ sixth sense ගැන. හරි, අපි මුලින්ම බලමු sixth sense කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට තියෙන සාමාන්‍ය sense වර්ග මොනවද? අපිට මේ ඇස් වලට පේන දේවල්. එතකොට අපිට කන් වලට ඇහෙනවා. ඊළඟට රස දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා, තව ස්පර්ශය, මේ දේවල් තමයි අපිට සාමාන්‍යයෙන් දැනෙන සෙන්ස් වර්ග. නමුත් මේ sixth sense කියලා කියන්නේ මේ විදිහේ දැනීමක් නම් නෙවෙයි. sixth sense කියලා කියන්නේ logic නැතිව, explain කරන්න බැරිව අපිට හදවතින්ම දැනෙන අභ්‍යන්තර දැනීමක්. ඉතින් මේ sixth sense කියන අභ්‍යන්තර දැනීම කෙනාගෙන් කෙනාට අඩු වැඩි වශයෙන් පිහිටන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අයට පුංචි කාලෙදිම මේ sixth sense වැඩ කරනවා. සමහර අයට මෙඩිටේෂන් වගේ දේවල් කරාම ජීවිතේ මැද කාලෙකදී අපිට ඒක කියන්න බෑ. හරි කාලයක් ජීවිතේ කුමන හෝ කාලෙකදී අතරමැදකදී මේ වගේ විදියට මේ sixth sense වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි බලමු අපිට sixth sense තියනවද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම ඔයාලට කියන්න යන්නේ sixth sense වැඩ කරන අයගේ ලක්ෂණ කිහිපයක්. අන්න ඉතින් එක ලක්ෂණයක් තමයි මිනිස්සු ගැන ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව. මේකෙන් කියන්නේ මේ sixth sense වැඩ කරන අයට අපි හිතමුකෝ දැන් කෙනෙක් හම්බුණා කියලා. අලුතින්ම කවදාවත් දැකලා නැති කෙනෙක් වුණත් ඔන්න හම්බුණා එකපාරටම. එයා හම්බෙලා ඒ හම්බෙන මුල් තප්පර කීපය ඇතුළත එක්ක ඔයත් එක්ක කතා කරන පුංචි වෙලාවකදී තප්පර කීපයක් ඇතුළතදී මෙයා හොඳ කෙනෙක්ද, මෙයා නරක කෙනෙක්ද, මෙයා කියන්නේ ඇත්තද, මෙයා බොරු කරන කෙනෙක්ද කියලා මෙන්න මේ විදිහට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. වැඩි කතා නොකර, වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ඒ හම්බෙන ඕනම කෙනෙක් ගැන ලොකු අවබෝධයක් මෙන්න මේ sixth sense තියෙන අයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි දකින හීන හරියනවා. ඒ කියන්නේ අපි නිදාගත්තම මේ sixth sense වැඩ කරන අයට පේන හීන ඇත්ත වෙනවා. සමහර විට මොනහරි දෙයකට ඉඟි වගේ හීන පේනවා. නැත්තම් දැන් අපි හිතමු අද මම හීනයක් දැක්කා කියලා. ඒ හීනේ ඊළඟ දවසක හරි ඉස්සරහට ඒ දේ ඇත්ත වෙනවා. ඉතින් සිහින හරහා පණිවිඩ ලැබෙනවා මේ sixth sense වැඩ කරන අයට. මේකත් එක ලක්ෂණයක්. තව ලක්ෂණයක් තමයි energy feel වෙන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ එහෙම නැත්තම් මොකක් හරි place එකක, එහෙම නැත්තම් මොනවා හරි situation එකක තියෙන ශක්තිය, energy එක දැනෙනවා. ඒ කියන්නේ ඔන්න එකක් තමයි මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල්, ඒ ශක්තියින් ෆීල් වෙන එක. හිතන්න කෙනෙක් ඉන්නවා සතුටින් hina වෙලා ඉන්නවා. හොඳේ? නමුත් එයා ඉන්නේ දුකෙන්. මේ sixth sense තියෙන අයට
hina වෙලා එයා හිටියට මෙයා ඉන්නේ ඇතුලේ හිත ඇතුලෙන් දුකකින් කියලා මේ sixth sense තියන අයට හොඳට දැනෙනවා. ඉතින් කෙනෙක් ඉන්නේ දුකින්ද සතුටින්ද කියලා හොඳට හොයා ගන්න පුළුවන් මේ sixth sense වැඩ කරන අයට. ඊළඟට මොනාහරි ප්ලේස් එකක මේ ප්ලේස් එකක මේ ස්ථානය හොඳ තැනක්ද හොඳ පොසිටිව් එනර්ජි තියෙන තැනක්ද නෙගටිව් එනර්ජි තියෙන තැනක්ද මෙන්න මේ වගේ දේවල් දැනෙනවා. ඊළඟට මොකක් හරි සිටුේෂන් එකක් ගත්තත් මේ සිටුේෂන් එක මේකෙන් වෙන්නේ හොඳක්ද නරකක්ද පොසිටිව්ද නෙගටිව්ද කියලා මේ sixth sense තියන අයට ඉබේටම දැනෙනවා කිසිම හේතුවක් නැතිව. ඊළඟ ලක්ෂණය තමයි මේ sixth sense වැඩ කරන අය සාමාන්‍යයෙන් නිහතමානීව තනියෙන් ඉන්න ගොඩාක් කැමති. මේ අය වැඩිය ක්‍රවුඩ් වල ගොඩාක් මිනිස්සු ඉන්න තැන්වල ඉන්නවට වඩා තනියෙන් ඉන්න තමයි ගොඩාක් කැමති වෙන්නේ. තව ලක්ෂණයක් තමයි එක පාරම සොලියුෂන් එනවා මේ sixth sense වැඩ කරන අයට. ඒ කියන්නේ Tamanට මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනාහරි සිටුේෂන් එකකට මුහුණ දෙන්න තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට කිසිම හේතුවක් නැතිව ඉබේටම එක පාරටම Tamanගේ මනසට හරිම සොලියුෂන් එක ලැබෙනවා මේ sixth sense වැඩ කරන අයට. තව ලක්ෂණයක් තමයි මේ sixth sense වැඩ කරන අයට සත්තු එතකොට පරිසරය ඊළඟට පුංචි දරුවොත් එක්ක strong connection එකක් තියෙනවා. ඒ කියන්නේ මේ sixth sense තියන අයට සත්තු එහෙම ගොඩාක් ඉක්මනට ලං වෙනවා. ඊළඟට මෙයාලා හරි ආසයි ස්වභාව ධර්මයත් එක්ක ඉන්න නේචර් එක විඳින්න නේචර් එකත් එක්ක නිදහසේ ඉන්න ගොඩාක් කැමැත්තක් දක්වනවා මේ sixth sense තියන අය. ඒ වගේම තමයි ඔය මොකුත්ම තේරෙන්නේ නැති පුංචි දරුවෝ ඉන්නේ. ඒ පුංචි දරුවෝ ඊටාම ඉක්මනට මේ sixth sense තියන අයත් එක්ක හරිම ඉක්මනට එයාලට ලං වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි මේ sixth sense වැඩ කරන අය දවසකට විනාඩි 5ක 10ක හරි පුංචිම වෙලාවක් හෝ වෙන් කරගන්න බලනවා Tamanට තනියෙන් ඉන්න. Tamanට Taman ගැන ඉස්සරහ ජීවිතය ගැන තනියෙන් හිතන්න මේ ලෝකෙ ගැන හිතන්න කල්පනා කරන්න තනියෙන් ඉන්න පුංචිම වෙලාවක් හරි දවසකට වෙන් කරගන්න බලනවා මේ sixth sense වැඩ කරන අය. ඉතින් මම මේ දැන් කිව්වේ sixth sense වැඩ කරන අයගේ ලක්ෂණ බලන්න ඔයාලටත් මේ sixth sense වැඩ කරනවද කියලා මේ ලක්ෂණත් එක්ක ඔයාව සංසන්දනය කරලා. ඉතින් මට ඔයාලට තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය හරහා ගයිඩන්ස් ලබා දෙන මගේ තවත් YouTube channel එකක් තියෙනවා. ඒ තමයි The Voice of the Universe. ඉතින් ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන කරගන්න The Voice of the Universe මගේ YouTube channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් The Voice of the Universe YouTube channel එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා. යන්න එකතු වෙන්න subscribe කරන්න කියලත් ආදරෙන් ඔයාලට මම මේ වෙලාවේදී මතක් කරනවා. ඔයාලට හිතනවා ඇති මේ sixth sense කියලා කියන්නේ විද්‍යාත්මක දෙයක්ද ආධ්‍යාත්මික දෙයක්ද කියලා. ඉතින් සයන්ස් වල නම් කියන්නේ මේ අපේ subconscious mind එක faster work කරන දෙයක් කියලා. spiritual පැත්තෙන් කියන්නේ intuition, third eye awareness, එතකොට අපේ old soul memory, පරණ ආත්මවල අත්දැකීම් මතකයන් එක්ක එකතු වෙච්ච සම්බන්ධ වෙච්ච ශක්තියක් කියලා. ඉතින් ඒත් ඇත්තටම මේ sixth sense කියලා කියන්නේ මේ science spiritual කියන දෙකම එකට සම්බන්ධව තියෙන දෙයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ sixth sense තියෙන අයට ලැබෙන වාසි ගැන. ඇත්තටම මේ sixth sense තියෙන අයට ගොඩාක් ලොකු වාසි කිහිපයක්ම තියෙනවා.
ඔන්න එකක් තමයි මෙයාලට හොඳ තීරණ ගන්න පුළුවන්. මොනවා හරි ඕනම දෙයක් ගැන, මිනිස්සු ගැන, මොකක් හරි ජොබ් එකක් ගැන, ජීවිතයේ ඕනම දෙයක් ගැන හොඳ හරි තීරණ ගන්න පුළුවන්. මේ දේ හරිද, මේ දේ වැරදිද කියලා හොඳට තේරෙනවා මේ sixth sense වැඩ කරන අයට. ඉතින් මේක ලොකු වාසියක්. ඊළඟට තව වාසියක් තමයි වැරදි මිනිසුන්ගෙන් ඉක්මනටම බේරෙන්න පුළුවන්. මේ මිනිස්සු මගේ ජීවිතේට හොඳ නෑ, මෙයාලගෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා කියලා ඊටාම ලේසියෙන් මෙයාලට තේරුම් ගන්න, වැරදි මිනිස්සුන්ගෙන් බේරෙන්න මේ sixth sense තියන අයට පුළුවන්. තව වාසියක් තමයි මේ sixth sense වැඩ කරන අයගේ spiritual growth එක, ආධ්‍යාත්මික වර්ධනය එන්නම වැඩි වෙනවා. තව දෙයක් තමයි මේ sixth sense තියෙන අයගේ creative ideas වැඩි වෙනවා. ඒ වගේම healing ability එකත් මෙයාලගේ ගොඩාක් වැඩි. මිනිස්සු ගොඩාක් කැමති මේ sixth sense තියෙන අයගෙන් උපදෙස් ගන්න, යාළුවත් එක්ක කතා කරන්න. මේ හරහා healing ability එක තව එන්න වැඩි වෙනවා. ඒකත් ලොකු වාසියක්. ඒ වගේම තමයි මෙයාලගේ confidence ස්වභාවිකවම වැඩි වෙනවා. naturally confidence වැඩි වෙනවා මේ sixth sense වැඩ කරන අයට. ඊළඟට තව වටිනා benefit එකක් තමයි මේ sixth sense වැඩ කරද්දී universe signs ඊටාම ඉක්මනට තේරෙන්න ගන්නවා. ඊටාම ඉක්මනට universe signs ලැබෙනවා. law of attraction follow කරද්දී law of attraction method එහෙම කරනකොට මේ method වලින් ඊටාම ඉක්මනට results ලැබෙනවා මේ sixth sense වැඩ කරන අයට. මම නම් පෞද්ගලිකව මේ sixth sense වලින් වැඩියෙන්ම කැමති benefit එක තමයි මේ මම අන්තිමේටම කිව්වේ. මේ sixth sense කියලා කියන්නේ අපේ අභ්‍යන්තර මාර්ගෝපදේශනයක්. ඒක හරියටම අහන්න ඉගෙන ගත්තොත් ඔයාගේ ජීවිතයේ තීරණ හරියටම හරි විදියට පටන් ගන්න පුළුවන් වෙනවා. මම මේ කිව්ව ලක්ෂණ ඔයාටත් තියෙනවද? කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ Healing Voice Studio හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න.